නෑ. ඒඩ්ස් කියලා එකක් අහලා තියෙනවා. මොකද ලැජ්ජා වෙන්නේ? ඕකනේ කියන්නේ. ඒඩ්ස් හැදෙන හේතුව විතරයි උඹලා දන්නේ. ඒඩ්ස් වලින් වෙන දේ දන්නේ. මේ ඒඩ්ස් කියන්නේ භයානක රෝගයක්. අපේ උන් ටික කිව්වම hina යනවා. හරිනම් මූණු නිකන් මෙහෙම වෙලා යන්න ඕන. මගයියා කියලා කරට අත දාගෙන ගියොත් බෙල්ල කපලා අතට දෙන්න. අම්මලට එහෙම තරහ ගියාම කියන්නේ මේක මේ මගේ නන්නේ මේ කකා මේ හරි ඔය කොහේ හරි ඉන්න සක්කරවටම කුසන ගෙදර ආපු ගමන් කියනවා අම්මා හේඳකින් මගෙන් ඉපදිච්ච එකෙක් නෙමෙයි හොරු අල්ලන්න බෑනේ ටෙලිපති ක්‍රමයට දැක්කද එක පද්ධතියකින් තව පද්ධතියක් නැති වෙලා යන විදිහ මොකද බෙන්ජෝ කියන්නේ පරිණාමණය සෛලයක ප්‍රවේණික සංයුතය වෙනස් වෙලා විකෘතියකින් සෛලයක් බිහිවීමට කියන නම මොකද්ද? පරිණාමණය. ඒක තමයි පිළිකා සෛලය. දැන් මේ එහෙම එකක් බිහි වුණා කියන්නකෝ. ඔයාලට තේරෙනවද සමහර දේවල් අපිට අමතක වෙනවා. එහෙම වෙනවා. ඒකට තමයි පේපර් කරන්නේ. හරි. එතකොට මේ වගේ සෛලයක් තමයි කවදා හරි පිළිකා සෛලයක් වෙන්නේ. මම ඔයාලට කිව්වේ මේ සෛලයත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියට අඳුනගන්නේ ඇත්තටම ඉතින් මේ සෛලය අපේ සෛලයද අපේ නොවන එකද? හයියෙන් කියන්නේ. හොඳයි මම ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මේ ඉන්නේ අපේ රටේ මිනිස්සු. මේ ඉන්නේ පිටින් එන කෙනෙක්. අපි හිතමු ආක්‍රමණිකයෙක් කියලා අපේ ඇඟට එන. මේ ඉන්නේ අපේ රටේ පිටින් එන ආක්‍රමණිකයෙක්. කාලිංග මාග. හරි. එතකොට අපේ රටේ අයට පුළුවන් වෙන්න ඕන එයාව අඳුන ගන්න. මාගයියා කියලා කරට අත දාගෙන ගියොත් බෙල්ල කපලා අතට දෙන්න. මුව අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ ඇත්තටම ඔරිජිනලි වෙන රටකින් ආපු කෙනෙක්. මං ඔයාලේ ගහනවා මෙහෙම. ප්‍රභාකරන් වෙන රටකින් ආපු කෙනෙක්ද? නෑනේ. අපිට විරුද්ධ වැඩ කළේ නැද්ද? පිටින් ආපු ආක්‍රමණිකයින්වත් අඳුන ගන්න ඕන. අපේම ඇඟේ හැදෙන අපිට අහිතකර අයත් හඳුනා ගන්න ඕන. තේරුණාද? දෙගොල්ලටම කියන්න වෙන්නේ මේක අපේ එක වුණත් කියන්න වෙන්නේ අපේ එකෙක් නෙවෙයි. ඔය අම්මලට එහෙම තරහ ගියාම කියන්නේ මේක මේ මගේ නන්නේ මේ කකා මේ හරි ඔය කොහේ හරි ඉන්න සක්කරවටම කුසන ගෙදර ආපු ගමන් කියනවා අම්මා හේඳකින් මගෙන් ඉපදිච්ච එකෙක් නෙමෙයි. ආයෙනම් තේරුණාද වැඩි මේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකා සෛල හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. කොහොමද බලන්න මට කියන්න යම් කෙනෙක්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණොත් හෝ නැතුව ගියොත් හෝ එහෙම වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොහොමද නැතුව යන්නේ? දැන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ කොහේ එකක්ද කොතනද හයි වෙලා තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඒක එහෙම නිශ්චිත තැනක් නැහැ. මුළු ඇඟේම ඊට අදාළ සෛල දුවනවා. දැන් මට මෙහෙම කියන්න. අපේ රටේ පොලිසිය අපිව ආරක්ෂා කරනවද නැද්ද? නැද්ද? කරනවා. එතකොට මේ කරන පොලිසිය පොලිස් ස්ථානවලමද ඉන්නේ නැත්නම් එකෙන් එළියට යන්නේ නැද්ද? යනවනේ. මූලික කොටගෙන පොලිස් ස්ථානවල ඉන්නවා. හොරු අල්ලන්න බෑනේ ටෙලිපති ක්‍රමයට. මොනිටරින් යන්නම වෙනවනේ නේද? ඒක තමයි හැම තැනකම සංසරණය වෙනවා. දැන් අපේ මූලිකව අපේ ඇඟ ආරක්ෂා කරන්නේ සුදුරුදනාන. ඒගොල්ලෝ මූලිකව කොතනද ඉන්නේ? සුදුරුදනාන කොතනද පුතේ ඉන්නේ? කොහෙද ඉන්නේ? රුධිරේ. හැබැයි සුදුරුදනාන වලට ඒ රුධිර වාහිනී වලින් එළියට කියලා පටක වලට යන්න පුළුවන්. හැම තැනකටම යනවා. පැහැදිලිද? මූලික කොතනද ඒගොල්ලෝ ඉන්නේ? මූලික රුධිරේ ඉන්නේ. දැන් අපේ රටේ තියෙනවා ත්‍රිවිධ හමුදා මූලස්ථානය. ඒක මූලික තැන වුණාට මුළු ත්‍රිවිධ හමුදාව මේ බිල්ඩින් එකේ නෑ. තේරුණාද? ඒගොල්ලෝ වටේට විසිරලා ඉන්නේ. එතකොට නේ හොරු අල්ල ගන්න පුළුවන්. අයනම් ඒක තේරුම් ගන්න. එතකොට මම මේ අහන්නේ ඔයාලගෙන් එහෙව් ප්‍රතිශක්තිකරණ පද්ධතියක ක්‍රියාකාරීත්වය අඩුවීමෙන් හෝ
නැති වී යාමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැති වෙනවා කියලා කියන්නේ අර මුළු මහත් වූ සුදුරුදුරාණු මොනව වෙනවද? නැති වෙලා යන්න ඕන. කවුද බං එහෙම කරන්නේ? එහෙම වෙනවද? එහෙම වෙනවද? සුදුරුදුර දැන් ඔයාලගෙන් මේ මම මේ අහනේව ඔයාලා නොදන්නේව නෙමෙයි. මම දැන් මේකට උත්තරේ කියද්දි හොඳටම දන්න එකක් මේ. ඔයාලා දන්නවද නිකන් කොහේ හරි තැනක අහලා තියෙනවද සුදුරුදුරාණු නැති වෙලා යනවා කියලා? නෑ. ඒඩ්ස් කියලා එකක් අහලා තියෙනවද? මොකද ලැජ්ජා වෙන්නේ? ඕකනේ කියන්නේ. ඒඩ්ස් හැදෙන හේතුව විතරයි උඹලා දන්නේ. ඒඩ්ස් වලින් වෙන දේ දන්නේ. මේ ඒඩ්ස් කියන්නේ භයානක රෝගයක්. අපේ උන් ටික කිව්වම hina යනවා. හරිනම් මූණු නිකන් මෙහෙම වෙලා යන්න ඕන. ඒඩ්ස් වලින් මොකද කරන්නේ? HIV කියන වෛරසයෙන් මොනවද කරන්නේ? ඇවිල්ලා හොය මරලා දානවා කාවද? සුදුරුදරාම. එතකොට එයාගේ මොන පද්ධතිය නැති වෙලා යනවද? දැක්කද? එක පද්ධතියකින් තව පද්ධතියක් නැති වෙලා යන විදිය. දැක්ක නේද? එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැතුව ගියා. දැන් අපේ රටේ පොලිසිය හදිසියෙ නිමාඩු ගත්තොත්. කට්ටියම කතා වෙලා 6 දින මැච් එකක්. මිනිමරුව මිනිමරයි, ස්ත්‍රී දූෂකයෝ ඒක කරයි, හොරු ඒක කරයි. තේරුණාද? ඒ නිසා පොලිසිය වලට බයින්න එපා. පොලිසිය ඉන්නේ ඉඳන් මෙහෙම දුවන්නේ. ඔකට බයින්න ලේසි, ඔක කරන්න බෑ. එනක තේරුම් ගන්න. හරි? මට කියන්න එතකොට මේ පිළිකා සෛල මරන්න කෙනෙක් ඉන්නවද? නෑ. ඒ සුදුරුදුරාණු මැරිලානේ. දැන් අපේ ඇඟේ හැම තැනම පුළුවන් විදිහට මොන සෛල හැදෙයිද? පිළිකා සෛල හැදෙනවා. ඒඩ්ස් හැදිච්ච කෙනාට මැරෙන්න වෙන ආසන්නතම ලෙඩක් කියන්නේ පිළිකාව. කොහේයිද දන්නේ? වර්ග කීයක් එයිද දන්නේ? පිළිකාව පැත්තකින් තියන්නේ. එයාට සෙම්ප්‍රදිශා වෛරසයක් එනවා. ඊට විරුද්ධව වැඩ කරන්න සුදුරුදුරාණු ඉන්නවද? නෑ. සෙම්ප්‍රදිශා වුණ වෙනවා, උණ නියුමෝනියා වෙනවා, මැරෙනවා. දැන් තේරුණාද? ප්‍රතිශක්තිකරණ පද්ධතිය එච්චරට වැදගත්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැති වෙන ලෙඩක් නේ ඒඩ්ස්. මේකේ ක්‍රියාකාරීත්වය අඩු කරන ලෙඩක් තියෙනවා. එහෙම බෙහෙතුත් තියෙනවා. ඒවට අපි කිව්වේ ඉමියුන් සප්‍රෙසිව් ඩ්‍රග්ස්. මතකද මං කිව්වා? මොනවටද කොයි වෙලේද එම ඉමියුන් සප්‍රෙසිව් ඩ්‍රග්ස් බොන්න ඕන? ප්‍රතිශක්ති ඌනතා ඖෂධ මොනවද කොයි වෙලේද බොන්න ඕන? පටක බද්දේකදී. එතකොටත් එයාට අර අවදානන් ටික තියෙනවා. පිළිකා හැදෙන්න පුළුවන්, අනිත් රෝග හැදෙන්න පුළුවන්, ඒ ඔක්කොම තියෙනවා. ස්වභාවිකව ප්‍රතිශක්තිය ඌන වෙන තැනක් කියන්නේ? ස්වභාවිකව ප්‍රතිශක්තිය ඌන වෙන තැනක්? ඔයාලා මහන්සි වෙන්න. මං කියන්නේ මම ඉතින් හොඳටම දන්නවනේ. දැනගෙන ඩිග්‍රියක් දාලා මේ ඔක්කොම කරලා නේ ආවේ. ස්වභාවිකව ප්‍රතිශක්තිය ඌන වෙන තැනක් කියන්නේ? ගර්භණී අම්මලාගේ මං කිව්වේ. ගර්භණී අම්මගේ ප්‍රතිශක්තිය වුණාමත් ඔය ප්‍රශ්නේ ඉන්න පුළුවන්. ඒත් ඔය ගැටලුවම ඉන්න පුළුවන්. එයාට ලෙඩ හැදෙන්න පුළුවන්. දැන් බලන්න ඊළඟට තියෙන මාතෘකාව. මොකද්ද මාතෘකාව? ප්‍රතිශක්ති ඌනතා රෝග. ටග්ගල කියමු බලන්න.